Stop learning English in a wrong way. ඔයාලා දන්නව නේද මගේ මේ අතේ ඉන්න දෙන්න කවුද කියලා? ඔයාලන් ගෙදරත් ඉන්නවනේ. Right? The cat. Right? The cat. මේ cat එකෙන් පුළුවන් ඔයගොල්ලන්ට ඉංග්‍රීසි දැනුම හදාගන්න, ඉංග්‍රීසි දැනුම වැඩි දියුණු කරගන්න. අපි බලමු කොහොමද කියලා. ඉංග්‍රීසියේ ටර්ම් එකක් තියෙනවා cool cat. උදාහරණයක් වශයෙන් අපිට ගන්න පුළුවන් he is a cool cat, my brother is a cool cat, you're a cool cat. මේ විදිහට ගන්න පුළුවන්. මේකේ තේරුම තමයි එයා විලාසිතා කරන්න කැමති, ඊටාම සැහැල්ලුවෙන් ජීවිතේ ගත කරන, සැහැල්ලු ජීවිතයක් perform කරන්න කැමති කෙනෙක්. Are you cool cat? අද යාළුවෙක්ගෙන් අහන්න පුළුවන්. Are you cool cat? ඒ විතරක් නෙවෙයි. මේක බලන්නකෝ. තව එකක් තියෙනවා. fat cat. fat cat. ඔයගොල්ලෝ දන්නවනේ fat කියලා කියන්නේ මහතයි cat. fat cat කියලා කියන්නේ අයථාක්‍රම වලින් politically වෙන්න පුළුවන්, ඒට සම්බන්ධ තාමුණ හරි දේවල් වලින් වෙන්න පුළුවන්. සල්ලි හම්බ කරලා පොහොසත් වෙලා ඉන්න කෙනෙක්ට. දැන් ඔයගොල්ලෝ දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න පුළුවන් ඒ නමක් දාලා is a cool cat. He's a fat cat. Not a cool cat. He's a fat cat. ඒ කියන්නේ එයා rich තමයි. හැබැයි rich වෙලා තියෙන්නේ political support අරගෙන අයථාක්‍රම වලින් සල්ලි හම්බ කරලා. Right? තව එකක් කියන්නද? මේක හරි ලස්සනයි. Shooting the cat. Shooting the cat. සමහරලාට ඔයගොල්ලෝගේ යාළුවෝ එහෙම කට්ටිය ඇති මෙන්න මෙහෙම. බස් එකේ යනකොට වමනේ කරන්න ඕන වෙන කට්ටිය. අර motion sickness තියෙන කට්ටිය. එහෙම ඉන්නවනේ. ආය සමහර කට්ටිය ඉන්නවානේ චුට්ටක් බීවට පස්සේ වමනේ කරන්න ඕන කට්ටිය. මෙන්න මේ අවශ්‍යතාවයේදී අපි පාවිච්චි කරන ටර්ම් එක තමයි shoot the cat. Shoot the cat. I want to shoot the cat. I want to shoot the cat. Then කියන්න පුළුවන් මෙහෙම. She passed her intake last night, so she shot the cat. ඒ කියන්නේ ඊයේ රෑ එයා චුට්ටක් වැඩිපුර බිව්වා. ඒ නිසා එයා vomit කරා. Shoot the cat. Cool cat, fat cat, and shoot the cat. English, hari lazy. Try English with Troy.